ඔබත් ගුරු සේවයට යන්න හිතනවද? නැත්නම් දැනට ගුරු සේවයේ යෙදී සිටිනවද? ස්ථීර පත්වීම ගැන හිතනවද? මේ වීඩියෝ එකෙන් මම කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය අරතිල්ම NIE මගින් ලබා දෙන ගුරු පත්වීම ගැන සම්පූර්ණ විස්තරයක්. එහෙනම් වැඩි විස්තර නැතෝ යමු වීඩියෝ එකට. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය කියන්නේ අපීරකේ ගුරුවරුන්ට අධ්‍යාපනික පුහුණුව ලබා දෙන ප්‍රධාන ආයතනයක්. මෙහි අරමුණ ගුරුවරුන්ට වෘත්තීය සුදුසුකම් ලබා දීමත් අනාගත ගුරු සේවය ඉහළ තත්වයෙන් ගෙන යාමත්ය. මුලික පාඨමාලා. ඉතින් ගුරු සේවයට නව ගුරුවරුන් පත් කළාම ඔවුන් අනිවාර්යෙන්ම NIE හි පුහුණු පාඨමාලාවකට යොමු වෙනවා. මේ අතරින් වැදගත්ම පාඨමාලාව Post Graduate Diploma in Education හැමෝම PGDE කියන එක. PGDE කියන්නේ උපාධිධාරී ගුරුවරුන්ට අවශ්‍ය මූලික ගුරු අධ්‍යාපන සුදුසුකම. මේක අවුරුදු 1ක් පුරාවට කරන පාඨමාලාවක්. මේ සම්පූර්ණ කළාම ගුරු සේවය ස්ථීර වෙනවා. වෙනත් පාඨමාලා in PGDE එකට අමතරව නී විසින් Diploma in Education හයර් ඩිප්ලෝමාල් කියන පාඨමාලාත් තියෙනවා. මේවා විශේෂයෙන්ම ගුරුවරුන්ට උසස්වීමේ අවස්ථා විදුවලේ ප්‍රධාන දුර හෝ අධ්‍යාපන පරිපාලන දුර වෙත යාමට අවශ්‍ය හැකියාව තියෙනවා. ස්ථිර කිරීමේ ක්‍රියාවලිය ඔයා පළමු වතාවත ගුරු සේවයට පත්වනාම එහෙම නැතිනම් තවම తాවකාලිකයි නම් NIE පාඨමාලාවන් සම්පූර්ණ කළාම ඔයා ස්ථිර ගුරුවරයෙක් වෙනවා. එහෙම වුණොත් ඔයාට ගුරු සේවයේ දීර්ඝකාලීන වාසි උසස්කම් සහ වෙනත් සුවිශේෂී අවස්ථා ලැබෙනවා. ඉතින් ඔයාලා හොදට ඉගෙන ගත්තා වගේම ගුරු සේවය තුළ උසස් වීමටත් ස්ථිර වීමටත් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පාඨමාලා අනිවාර්ය වෙනවා. ඔයාටත් මේ ගැන තවත් දැනගන්න අවශ්‍ය නම් NIE වෙබ් අඩවියට ගිහින් බලන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.